ජීවිත කාලයක් තිස්සේ දුක් විඳලා මහන්සියෙන් හම්බ කරලා හදන හීන මාලිගාවට කුඩම්මගේ සැලකිලි දුන්නොත් මොකද වෙන්නේ? ආයුබෝවන් සුබ දවසක් හැමෝටම. ඔබට මේ පෙනෙන්නේ ක්ලයන්ට් කෙනෙක්ට පොඩි ඇඩ්වයිස් ටිකක් ගන්න ඕන කියලා ලැබුණු ආරාධනාවක් මත මා අධීක්ෂණය සඳහා සහභාගී වූ වැඩ නියමමින් පවතින නිවසක්. විශේෂයෙන්ම කියන්න ඕනේ මට මේ වැඩබිමට ආරාධනා කරන විට මේ වැඩබිම වැඩ අවසන් වීමට ඉතාමත් ආසන්න අවධියකයි තිබ්බේ. පොඩි උපදෙස් ටිකක් දෙන්න කිව්ව මට ක්ලයන්ට්ගෙන් දැනගන්න ලැබිච්ච දේ තමයි මේ නිවස නිම කරන්න ඔහු බලාපොරොත්තු වුණු මුදලට වඩා මේ වන විට ලක්ෂ 40කට වඩා ප්‍රමාණයක් වැඩිපුර ගිහිල්ලා තිබ්බයි කියන එක. ඒ වගේම මෙහි තිබ්බ වැරදි අඩුපාඩු සකස් කිරීමට තවත් අමතර මුදලක් වැය කරන්න සිද්ධ වෙනවා. සමහරු මගෙන් අහනවා අධීක්ෂණය කරන්නයි ප්‍රොෆෙෂනල් ටීම් එකට බාර දෙන්නයි යයි වැඩිපුර ගාණක් වියදම් ගන්න. කොහෙත් වැඩ ගන්න බාස්ලා. අන්න එහෙම හිතපු කෙනෙක්ට වෙච්ච විනාශය තමයි මේ. බලන්න මේ දුර්රාමු. නිසි මට්ටමකට පරීක්ෂා කරන්න නැති නිසා විද්‍යා රාමුවත් අතර ලොකු හිටසක් ඇති වෙලා තියෙනවා. ඊට පස්සේ බලන්න මේ ටයිල් වැඩ දිහා මේවල නිසි මට්ටමක් නිසි නිමාවක් නැහැ. තැනින් තැන බෝල් හඬ ඇහෙනවා. එසේ පරීක්ෂා කළ තැනක් තමයි මේ. ඉතින් කාලයක් ඇද්දි මේ ටයිල් ගැලවෙන්නත් පුළුවන්. ඒ වගේම මම දැක්කා බාත්රූම් වෝටර්ප්‍රූෆින් ඩැමේජ් කරලා තමයි ටයිල් අල්ලලා තියෙන්නේ. මේ තියෙන ඩිෆෙක්ට් එක හදන්න අමතර මුදලක් වැය වෙනවා වගේම මෙහි තිබෙන නිමාව මේ වෙනකොට නැති වෙලා තියෙන්නේ. බොහෝ දෙනෙක් හිතන්නේ මේ වැරදි සිද්ධ වෙන්නේ වැඩ කරන බාසුන් නැහැලගේ හෝ ගෝලයන්ගේ අතපසුවීමක් නිසා කියලා. නමුත් හොඳින් තේරුම් ගන්න. මේ කිසිවක් ඔවුන්ගේ වැරදි නම් නෙවෙයි. වැඩ කරන අයට අවශ්‍ය මොහොතේදී නිසි තාක්ෂණික උපදෙස් ලබා දීම, වැඩ කටයුතු නිරන්තරයෙන් පරීක්ෂා කිරීම සහ යම් අඩුපාඩුවක් තුටු තැනින් එය නිවැරදි කර ගැනීමට දක්ෂ වුණා නම් මේ කිසිම කරදරයක් වෙන්නේ නැහැ. අඩු මිලට වඩා ගුණාත්මක භාවය ගැන හිතන කෙනෙක්ද ඔබ? එහෙනම් මේ උපදේශය ඔබටයි. මේ රටේ වැඩ දන්න දක්ෂ බාසුන් නැහැල ඕන තරම් ඉන්නවා. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ මෙතනයි. ඔබට ඉදිකිරීම් ශාස්ත්‍රය ගැන නිසි තාක්ෂණ ධර්මයක් නැති වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ කාර්යබහුල නිසා නිරන්තරයෙන් මේ දේවල් සොයා බලන වෙලාවක් නැති වෙන්නත් පුළුවන්. මට ඔබට දෙන්න තියෙන හොඳම උපදේශය තමයි මේ ගැන නිසි දැනුමක් තියෙන තාක්ෂණික පැත්ත දන්න කෙනෙක් ඔබේ නිවසේ අධීක්ෂණ කටයුතු වලට එක් කරගන්න. අඩුපාඩුවක් තුටුසැනින් ඒ නිවැරදි කරගන්න මැදිහත් වෙන කෙනෙක් හිටියොත් ඔබේ මුදලත් ශ්‍රමයත් දෙකම අපතේ යන්නේ නැහැ. මතක තබා ගන්න. ශක්තිමත් නිවසක් හැදෙන්නේ නිසි අධීක්ෂණය මතයි. ස්තුතියි.